හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Minecraft survival episode එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, දෙවෙනි එපිසෝඩ් එක අපි කරන්න යන්නේ අපිටම ඉන්න කියලා මේ විලේජ් එකේ ගෙදරක් හදාගන්න එක. අපිට මේ වගේ විලේජස් ලා එකවල ඉන්න බෑ. අපේ බඩු මුට්ටු ටික මේකේ දාගෙන ඉන්න බෑ. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකින්ද අපි හදමු අද ගෙදරක්. ඉතින් ගෙදරක් හදන්න හොඳ ප්ලේස් එකක් ඕනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, ප්ලේස් එකක් හොයාගන්න තමයි ප්ලේස් අපි යන්නේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඇවිදගෙන යන්න අපි බලන්න ප්ලේස් එකක් හොයාගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මට හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් ප්ලේස් එකක්. ඉතින් මේකේ තමයි මම හදන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. එහෙනම් අපි මෙතන තමයි හදන්න යන්නේ. මම බවුන්ඩේෂන් එක ටුට්ටක් දාගත්තා. ඉතින් අපි බවුන්ඩේෂන් එක දාලා එහෙනම් ගෙදර වැඩ පටන් ගන්න ඕනේ. එතකොටම ෆ්‍රෙන්ඩ්ස්, මෙතන තමයි ලොකු ගෙදරක් හැදෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉස්සරහටම යන්න. එහෙනම් යන් ෆ්‍රෙන්ඩ්ස්, අපි බවුන්ඩේෂන් එක දාන්න. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් බවුන්ඩේෂන් එක දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් ටුට්ටක් වැරදුනා ෆ්‍රෙන්ඩ්ස්. ඊට සාපව හැදුවා. අවුලක් නැහැ. ගණන් ගන්න එපා. චුට්ටක් එක ගහන අමාරු ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලට පේනවා ඇති මේක ඇතුළට පන්නලා තමයි මම ගහලා දෙන්නේ. ඉතින් පන්නන්න ඕනේ එළියට. ඒකට අවුලක් නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, අවුලක් නැහැ. ඉතින් මොනව කරන්නද ෆ්‍රෙන්ඩ්ස්? ඉතින් එහෙනම් හදමු අපි අපහු ගෙදර. අමුතු ටිකක් ඇවිල්ලා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් එහෙනම් අමුත්තොන්ට සඳර සලකලා අපි අපෝ අපේ ගෙදර හදන එක පටන් ගමු ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ විදිහට මෙතෙන්ට ෆවුන්ඩේෂන් එක දාගන්න. උඩට නැගලා බලද්දි තමයි දැක්කේ ෆ්‍රෙන්ඩ්ස්, ඒකත් දාලා වැරදි. අවුලක් නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මොනවා කරන්නද ෆ්‍රෙන්ඩ්ස්? දැන් නම් මාරගෙන තද වෙලා ඉන්න. ආයි බහින්න බෑ. වෝටර් බකට් එකක්වත් දා නෑ. ඒ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙනම් අපි යන් අපේ ගෙදර හදන පැත්තට. ඉතින් බඩු ටිකත් හිඳගමු. ඔව්වහම තමයි. ඉතින් දුක තමයි කරන්න දෙන්නේ. අවුල් මේ ගෙදර හදන එක නම්. ඇයි මම මේ ගෙදර හදන්න තෝරගත්තේ? අයියෝ, අවුලක් නැහැ. ඉතින් ඉවර වෙච්ච බඩු ටිකක් දාගෙන ආපහු කඩන්න ගත්ත ෆ්‍රෙන්ඩ්ස්. හදපු ඔක්කොම හරි ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් උඩට නැගලා බලද්දී අපි හරියට හදලා තියෙනවා. එහෙනම් යන් ගෙදර හදන්න. ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට පේන ඇති දැන් බිම හදන ගමන් තමයි ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ විදිහට බිමත් හදාගමු. හරි ෆ්‍රෙන්ඩ්ස්, එහෙනම් ඉතින් දැන් කණු දාන ගමන් තමයි ඉන්නේ. ගෙදරට කණු. ඉතින් මේ ටිකත් මේ විදිහට දාගන්න ඕනේ අපි. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස්, අපි බිත්ති බැඳ ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. බිත්ති බඳින්න ඕගොල්ලෝ දන්නවනේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් බිත්තිය තමයි බඳින්නේ. එහෙනම් ඉතින් මේ විදිහට තමයි මෙතන බිත්තිය බඳින්නේ. එතකොට වටේම බැඳින්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් එහෙනම් මුළු බිත්ති ටිකම බැඳලා හම්බෙන්න. නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවා. ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් බිත්ති ටිකත් බැඳලා ඉවරයි. එහෙනම් ඉතින් මෙන්න මෙතන තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ උගක් ගහන්න යන්නේ. නවුලන්නේ ජනේලෙ දාගන්නවා මෙතන. එතකොට එක්කම හරි. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්, මේ විදිහට දැන් තියෙන ජනේල් ටික දාගන්න තමයි යට. හරි ෆ්‍රෙන්ඩ්ස්, එහෙනම් ජනේල් දාලා ඉවරයි. දැන් දොරක් සෙට් කරන්න තමයි යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. නෑ, වැරදි. මෙතන තමයි එන මාතල් එක. හරි ඒකත් හරි. වැරදි. හරි වැරදි. හරි මේක නම් ෆ්‍රෙන්ඩ්ස් කරන්න බැරි දෙයක්. කාන ඔය යටින් බලන්න. ඔක්කොම ටික වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයෝ, මේක නම් මාර්ම වාතයක් වෙලා තියෙන්නේ. මට එච්චර බිල්ඩ් පැත්තෙන් මන් දිනුනේ නෑ. ඒකයි තියෙන දුකට කාරණාව. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, වලට මතක් ගන්න තියෙනවා මේක දිහා බලන් ඉන්න ගමන් මම ඉස්සරහට තව යාළුවෙකුත් එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකට ඕගොල්ලෝගේ සබ්ස්ක්‍රයිබ් පාරක්වත් ඕනේ. ඉතින් නැත්තම් මේක මට ඉස්සරහට කරගෙන යන්න එපා වෙනවනේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් මට ලයික් views නැහැ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් දාලා වැඩක් නැහැ. එතකොට ෆ්‍රෙන්ඩ්ස්, මට එපා වෙනවා දාන්න. ඕගොල්ලෝගේ ලයික් එක කමෙන්ට් එක තමයි මට ෆ්‍රෙන්ඩ්ස් දීමත් කරන්න මාව ඉදිරියට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ මම තව යාළුවෙක් එකතු වෙලා ප්ලේ කරන්න ඉන්නවා. ඕගොල්ලෝ කියන ඕනම දෙයක්. ඒ ෆ්‍රෙන්ඩ්ස්, Minecraft එකට ඕගොල්ලෝ ගහන්න කැමති. ඒ කියන්නේ ඕගොල්ලෝ කැමති, ඕගොල්ලෝ බලන්න කැමති මොකක් හරි මොඩ් එකක් තියෙනවා නම් ඒ මොඩ් එකේ නම පහලින් කමෙන්ට් කරන් යන්න.
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඕගොල්ලෝ දාන ඕන මොඩ් එකක් කියන්නේ අපි දෙන්න අනිවාර්යෙන් ඒ මොඩ් එකක් ගහනවාමයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම තවත් මතක් කරන් තියෙනවා ඕගොල්ලෝ දන්නේ නැති දේවල් තියෙනවා නම් ෆ්‍රෙන්ඩ්ස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක දන්න වීඩියෝ දාන්න ඕගොල්ලෝ එක්කෙනෙක් කලින් වීඩියෝ එකෙත් අහලා තිබ්බ ෆ්‍රෙන්ඩ්ස් මේ Minecraft download කරන්න කොහොමද කියලා. මම ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම ගේන්නම්. ඒකට T-Launcher මොබයිල් එකම download කරන්න හැටි මම ගේනවා. ඒ වගේම ඔයාලට තව ගොඩක් ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න වලට උත්තරත් මම ගේන්නම්. ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒවට අනිවාර්යෙන්ම මම පිළිතුරු දෙනවා. ඉතින් ඔයාලට දැන් පේන ඇති අපේ ගෙදර දෙවෙනි තට්ටුව තමයි මේ හැදීගෙන යන්නේ. ඕගොල්ලොන්ට කියන්න ෆ්‍රෙන්ඩ්ස් මම මේ බඩු ටික හොයාගන්න හින දවසක් ගියා ෆ්‍රෙන්ඩ්ස්. මුළු වර්ල්ඩ් එක වටේම ඇවිදලා තමයි හොයාගත්තේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මං ඉස්සරහට මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් කෝඩින් බලාගෙන යන වැඩේ ඉච්චර සෙට් වෙන්නේ නැහැ. මං හෙන වෙලා අතරමං වෙලා හෙන ගේමක් දීලා තමයි ගෙදර හොයාගෙන ආවෙත් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ කෝඩිනස් වැඩේ මට හරියන්නේ නැති හින්දා මම මේකට දාන්න හිතන් ඉන්නවා මැප් එකක්. ඒ මැප් එක දාගන්න හැටිත් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මැප් එක දැම්ම දාන්නේ මැප් එක ගොඩක් ඉස්සරහට තමයි වැඩගත් වෙන්නේ. ඒ හින්දා මම මැප් එක දැම්ම දාන්නේ. එතකොට අපිට පැත්තකින් මැප් එකත් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට ගෙදර හදනවා. ගහමු. මම කියව වගේම ඔයාලත් දන්නේ නැති දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලාගෙන ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. පුළුවන් නම් මේකේ ලයික් ගෝල් එක මම ඔයාලට ලයික් 10ක් දෙන්න. පුළුවන් නම් මේකට ලයික් 10ක් දාන්න ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද ලයික් 10ක් හරියනම් දෙන්න. අවුලක් නැහැ. ඉතින් පටන් ගැම්ම මෙහෙම තමයි. එහෙනම් ඉතින් අපේ ගෙදර වැඩ ටික තමයි දැන් ඉතින් කරගෙන යන්නේ. ෆ්‍රී ෆයර් එකේ මැසේජ් එකක් ආන්නේ. අයියෝ කියලා වෙනවා. අවුලක් නැහැ. ඉතින් හැම දිනෙකම වගේ දානවා ෆ්‍රී ෆයර් ගැන මැසේජ් එක ආවට අවුලක් නැහැ. සද්ද ගණන් ගන්න එපා. ඉතින් ආපහු මට කපලා එඩිට් කරන්න චුට්ටක් බෑ වගේ හිතුනේ. ඒකින්ද මම ඒක කැපුවේ නැහැ. අවුලක් නැහැ. ඉතින් දැන් ඉතින් වහලි ගහන වැඩේ තමයි ඉන්නේ. මෙතන චුට්ටක් අමාරුම වැඩේ තමයි වහලි ගහන එක. චුට්ටක් නෙමෙයි හොඳටම අමාරු ෆ්‍රෙන්ඩ්ස් මට වහලි ගහන එක නම්. ගෙදර නම් කොහොම හරි යටව ගත්තත් මේ වහල මගුල සෙට් කරගන්න එක තමයි අමාරුම ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. ඉතින් මේ විදිහට වහලෙත් ගහගෙන යන් ඕගොල්ලෝ කියන ඕනම මොඩ් එකක් ඉස්සරහට ගෙන්න ලෑස්ති අපි එකතු වෙලා ඕන මොඩ් එකක් ගෙනයි. ඒ කියන්නේ ඕගොල්ලොත් එකත් මල්ටිප්ලේ ප්ලේ කරන්න අපි සතුටින් ඉන්නවා. ඉතින් ඕගොල්ලොත් ආස නම් මල්ටිප්ලේ ප්ලේ කරන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. මල්ටිප්ලේ ගහන්න ආසයි කියලා ඊළඟ වීඩියෝ එකේදී මම WhatsApp channel එකක් හදලා ඒ WhatsApp channel එකේ නම්බර් එකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නම්. පහලින් කමෙන්ට් එකක් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකට නෙමෙයි දාන්නේ. ඊළඟ වීඩියෝ එකේදී මම WhatsApp channel එකක් හදනවා ඕගොල්ලොන්ට. ඒකට ඕගොල්ලෝ ලොග් වෙලා ඕගොල්ලොන්ට ඕන දෙයක් කර හැකි කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒකට තමයි මම ඕගොල්ලොත් එක ප්ලේ කරන මොඩ් හිටන් දාන්න බලාගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ දන්නවා ඇති Minecraft download කරන හැටි T-Launcher දාන්න පුළුවන් වුණාට මොබයිල් එකට download කරන හැටි මේකට දාන්න බෑ. ඒ කියන්නේ මොබයිල් එකට download කරන හැටි මේ YouTube එකට දාන්න බෑ. ඉතින් YouTube එකට දාන්න නම් මොබයිල් එකට download කරන හැටි ඒක දාන්න වෙන්නේ නැහැ. ඒක දැම්මොත් copyright වදින හින්දා friends මම මොබයිල් එකට download කරන හැටි group එකට තමයි දාන්න ඉන්නේ. නම් මොබයිල් set එකකින් ඉන්නවා නම් ඒකට join වෙන්න friends. ඒකත් මතක් කරගන්න. ඉතින් ගේ ඇතුලේ තියෙන decoration ටික නම් මම ඔයාලට වෙන්නන්නේ නැහැ friends. ඉතින් අයියත් හිටියා එළියේ. ඉතින් එයාටත් ගහගමු. වරේ. හරි friends ඉතින් එයාටත් ගැහුවා. අවුලක් නැහැ ඉතින් friends එහෙනම් මැද පුරව ගන්න තමයි තියෙන්නේ. මේවා ටික පුරවගෙන මැද පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවත් ඉතින් අපි ඒක කරන්න තමයි friends හිතාගෙන ඉන්නේ. එහෙනම් friends මේ විදිහට මේ ටික ෆීල් කරගන්න ඕනේ. නැත්තම් ඒක හදන්න බෑ. මං ඉස්සරහින් යන් ආවරණයක් වගේ ගන්නවා. ඒක ගන්න හැටි නම් දන්නේ නැහැ friends. ඇත්තටම මට ඒක ගහන්න පැය දෙකකට වඩා වෙලාවක් ගියා. ඒ තරම් මම මහා මෝඩ වැඩක් කරලා ඒක අනාගත්තා. ඒකින්ද මම ඒක ඇල්ල නම් දාන්නේ නැහැ friends. ඉතින් friends මේ තියෙන ඒ දාන්න පොඩි කැලලක් friends. ඉතින් කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා මම කොහොමද රෙකෝඩ් කරන්න වීඩියෝ එක කියලා. ඔව් friends ඉතින් මෙහෙම තමයි අපේ ගේ හදපුවාම ගේ හැදිලා ඉවර වෙන්නේ. ඔයාලට පේන ඇති ලස්සන ගෙදරක් හැදිලා ඉවර වෙනවා. ඉතින් friends මං ඉස්සරහට මේකට ඩෙකරේෂන් ටිකක් දාන්නම්. ඉතින් friends ඉස්සරහට ගොඩක් වීඩියෝ මං ඔයාලත් එක්කට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්කින් එක ගැන හන්න එපා. ස්කින් එක නෑ.
ඒකට ට්‍රැක් එක පැනලා ඒක නැති වෙලා අවුලක් නැහැ. ඉතින් ස්කින් එක නැහැ කියලා ගණන් ගන්න එපා. මම මේක ඩේටා ඔන් කරගෙන නෙමෙයි රෙකෝඩ් කරේ ඒකයි. අවුලක් නැහැ නේද ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපේ මේ වීඩියෝ එකත් මෙහෙමම ඉවර වෙන්නේ මතක් කරනවා ලයික් කරලා නැත්නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.